ආයුබෝවන් මගේ ආදරණීය දුවලා පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ටීචර් ආවා වෙනද වගේම අදත් ඔයාලට තවත් ලස්සන අකුරක් කියලා දෙන්න. ඔන්න මම අකුරක් පෙන්වන්න කලින් මම ඔයාලට ලස්සන රූප ටිකක් පෙන්නනවා. ඔන්න ඒ රූප වලින් හොයාගන්න පුළුවන් අද අපි ඉගෙන ගන්නේ මොන අකුරද කියලා. මේ තියෙන්නේ ගඟ. ගඟ. අඟ. අඟ. සුළඟ. සුළඟ. දඟරය. දඟරය. එහෙනම් දුවේ පුතේ මේ හැම වචනයකටම පොදු වුණු එක අකුරක් තියෙනවා. හිතා ගන්න පුළුවන් දේ අකුර මොකක්ද කියලා? ඒ අකුර තමයි මේ පේන්නේ. මේ තියෙන්නේ සංඥක ග අකුර. එහෙනම් අපි අද ඉගෙන ගන්න දුවේ පුතේ සංඥක ග අකුර. මොකද්ද මේ අකුර? සංඥක ග. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු මේ සංඥක ග අකුර කොහොමද හරියටම පස්රු වල ලියන්නේ කියලා. එහෙනම් දුවලා පුතාලා හොඳට බලාගෙන ඉන්නකෝ. එහෙනම් ඔයාලා බලාගෙන හිටියා නේද මේ සංඥක ග අකුර කොහොමද හරියටම පස්රු වල ලියන්න කියලා? එහෙනම් දුවේ පුතේ ඔයාලත් මේ සංඥක ග අකුර ලියලා පුරුදු වෙන්න. එහෙනම් ටීචර් තවත් අලුත් අකුරක් ඔයාලත් එක්ක අරගෙන එනකම් මගේ දුවලා පුතාලා හැමදෙනෙකුටම ආයුබෝවන්.